මම පිපුණිතාරිකා සඳහිරුනේ මම ඉන්නේ වැත්තෑවේ මට වයස 31යි මම ඇප්ලයි කළේ ග්‍රිෆිත් යුනිවර්සිටි එකේ ග්ලෝබල් ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ මාස්ටර් ඔෆ් ග්ලෝබල් ඩෙවලොප්මන්ට් මම සුමිත් තීරතුංග මමත් වැත්තෑවේ ඉන්නේ අවුරුදු 41යි මම ඩිපෙන්ඩන්ට් වීසා එක තමයි යන්නේ මම ෆර්නෑන්ඩෝ එඩියුකේෂන් එක දැනගත්තේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් IELTS කරන කාලේ කිත්මිනි කියලා අක්ක කෙනෙක් තමයි පණිවිඩයෙන් මට මෙතන කිව්වේ. ඒතොර කිත්මිනි අක්ක වීඩියෝ එක බලනනම් එයාට ගොඩාක් ස්තුතියි මෙතන කිව්වට. ඊට පස්සේ මම මෙතනට මුලින්ම ආවා අම්මත් එක්ක ටීචර්ත් එක්ක තමයි කතා කරේ. ටීචර් අපිට ප්ලෑන් එකක් හදලා දුන්නා. ඒක ඇත්තටම එදා ආපු දවසේ ගොඩාක් ලොකු විශ්වාසයක් දැනුණා. අනික ටීචර් ගොඩාක් කරුණාවන්තව කතා කරා මායි අම්මයි එක ගැන කතා කර තමයි ගෙදර ගියේ. ඒතකොට ඒ ප්ලෑන් එකට අනුව අපි වැඩ කරා. මුලින්ම මම කැනඩා තමයි දාන්න බැලුවේ. ඊට පස්සේ තමයි ෆර්නෑන්ඩෝ එඩියුකේෂන් එකෙම තමයි කිව්වේ කැනඩා වලට වඩා ඕස්ට්‍රේලියා විසා සක්සස් වෙන ප්‍රමාණය වැඩි කියලා. ඊට පස්සේ ඉතින් අපේ පාත් එක ඕස්ට්‍රේලියාවට විසා දාන්න හදාගත්තා. එතනදි මට ටීචර් ගොඩක් ඇඩ්වයිස් කරා සාසින්දු සර්වත් එහෙමයි මට ඔෆර් එක ගෙනත් දුන්නේ තරුෂි මිස් එයාට තෑන්ක් කරනවා මේ වෙලාවේ. ඊට පස්සේ මගේ වීසා එකේ දිගටම වැඩ කටයුතු කරගෙන ගියේ රනුෂි මිස් ඉතාමත් ඕනකමින් හැමතිස්සෙම මේක දැන් හොඳට බලලා හරිම උනන්දුවෙන් එක කළ දුන්නා. රනුෂි මිස්ට ගොඩාක් තෑන්ක් කරනවා. ඒ වගේම ප්‍රියංගනී ටීචර් හරිම කරුණාවන්තව ඒ කරුණාවන්තකම තමයි මට ගොඩාක්ම කියන්න තියෙන්නේ. අපේ ඒ දේ මම අතහරින්නත් හැදුවා මේ මගේ මේ රට යන සිහිනය. හැබැයි ටීචර් කිව්වා අතහරින්න එපා කියලා. ටීචර්ගේ වචනේ විශ්වාස කළා තමයි මම මේක දිගට කරගෙන ගියේ. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. ප්‍රියංගනී ටීචර්ටත් සසින්දු සර්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී. ඒ වගේම අපිට මේ වැඩේට ගොඩාක් උදව් කරපු අනිත් හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔව් ඇත්තටම අපි මෙතනට ආපිලේ ඉඳන් අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ කාර්ය මණ්ඩලයේ ඇත්තටම ටීචර් සසින්දු සර් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි. ඒ වගේම රණසිංහ මිස්ටත් බොහොම ස්තුතියි. රණසිංහ මිස් ගොඩාක් අපිට උදව් කරා. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක බලන කවුරු හරි රට යන ප්ලෑන් කරනවා නම් ඔයාලගේ හයර් ස්ටඩීස් වලට මම රෙකමන්ඩ් කරන එකම තැන තමයි ෆර්නෑන්ඩෝ එඩියුකේෂන් එක. ගොඩක්ම දැන් මධ්‍යම පාන්තික කට්ටිය ගත්තොත් එයාලාට ලොකු ස්ට්‍රගල් එකක් තියෙනවානේ මේ වැඩේට. ඒ එයාලගේ ප්‍රශ්න වලට හැම දෙයකටම විසඳුම් ටීචර් ඇතුළු ටීම් එක ලබලා දෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මම කියනවා ඔයාලට රට යන සිහිනයක් තියෙනවා නම් ෆර්නෑන්ඩෝ එඩියුකේෂන් එක සම්බන්ධ වෙන්න කියලා.